ඉතින් අපේ යාළුවන්ට බලන්නකොට වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔන්න අද අපි රෙස්ට් එකේ ඉන්න බෑ 45. අද අපි ඉන්නවා ස්පාඤ්ඤේ. මේ ට්‍රක් ලයිෆ් එක ගැන පොඩ්ඩක් ඉතින් දැනුවත් කරන්න බෑ මේ ඉන්න කට්ටියට. ඕනේ මේ ඉතින් අපේ ඉන්දියාවේ යාළුවෙක් එක්ක මම වැඩ කරන්නේ කේරළාවල. ඉතින් කරලා. ඉතින් අපි දෙන්න ඉතින් අද පැය 45 රෙස්ට් එකේ නතර කරලා තියෙන්නේ. මේ චිකන් එක හදන වාහනේ ඇතුළෙම ඇතුළේ ඉඩකඩ තියෙනවා ගෑස් දෙකක් තියා ගන්නවා. ඉතින් හැමදේම දාගන්න ඉඩකඩ ෆීඩ් එක යට තියෙනවා. ඇතුළේ දෙකක් තියෙනවා දෙන්න කම කරලා බුරියන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් ඉතින් අමාරුයි කියන්නේ මේ රස්සාව අමාරු නෑ දුවන එක පැය 18ක් 19ක් අපි හදන පැය 21ක් දිව්වා ඊයේ ඉඳලා. ඒත් අමාරුවක් නෑ දෙන්න මාරු රෙලවන්නේ 4මාර එකපාරකට. ඉතින් මේවට එන්න ඉන්නවා නම් පුරුදු වෙලා එන්න පාරේ ඉන්න ඕනේ මාස 4ක් එක දිගට උයාගෙන කාලා ඉන්න යාළුවත් එක්ක සමාදානෙන් ඉන්න ඕනේ. නැත්නම් එකට වැඩ ඉන්න බෑ මේ වාහනේ ඇතුලේ මේ මාස ගාණක්. දැන් අපි ඊයේ ෆ්‍රාන්සේ ඉඳලා ආවේ දැන් ස්පාඤ්ඤේ ඉන්නේ. සමහර තැන් වල නම් ඉතින් අපිට කම්පැනි වලට ගියාම කුස්සියක් කරේ මේ දින උයා ගන්න ගොඩක් දුරට ඉතින් පාරේ වාහනේ තමයි ඉතින් ඉන්නේ. ගැටලුවක් නැහැ. ඉතින් අපේ යාළුවන්ට මේ කියන්නේ ටක්කලවන්න යුරෝපෙට එන්න ඉන්නවා නම් සැප හිතාගෙන එන්න එපා. පාරේ ඉන්න බලාගෙන අනිවාර්යෙන් එන්න ඕන. ඔක තමයි තත්ත්වය. ඉතින් අවුලක් නැහැ එන්න. අමාරු නැහැ. අපිත් ආපු කාලේ අමාරුයි කියලා හිතුවා. නමුත් ඒ රස්සාව අමාරු නැහැ. ඉතින් මේකට පුරුදුනාම සේෆ්. එනයිද බලමු. ලයිෆ් එකේ ගගෙන් එකොට වෙනකන් ඉතින් මෙහෙම ඉන්න වෙනවා. එහෙනම් බයි.